ආදරණීය සොඳුරු ආත්මයනි, මේ මොහොතේ ඔබ ඉන්න තැනම මොහොතකට නිශ්ශබ්ද වෙන්න. පහුගිය කාලයේ පුරාවටම ඔබ බොහෝ ප්‍රාර්ථනා කළා නේද? සමහර විට ඔබ දෙවියන් ඉදිරියේ කඳුළු සැලුවා. සමහර විට විශ්වයෙන් අඬා වැළපුණා. ඒත් හැමදාම ඔබට හිතුණා නේද? ඇයි මගේ ප්‍රාර්ථනා කාටවත් ඇහෙන්නේ නැත්තේ කියලා? අද මේ පණිවිඩය ඔබ වෙත පැමිණියේ ඔබේ ඒ හැම කඳුලකටම හැම සුසුමකටම උත්තරයක් ලබා දෙන්නයි. අපි විශ්වීය පණිවිඩය ලබා ගන්න කලින් ඔබේ හිතේ තියෙන හැම පීඩනයක්ම හැම සැකයක්ම ඈත් කරමු. දැන් ඊ타ම සෙමින් ඔබේ ඇස් දෙක පියාගන්න. ගැඹුරු හුස්මක් ගන්න. ඒ හුස්ම ඔබේ පෙනහළු පුරා පිරෙන්න ඉඩ හරින්න. දැන් ඊ타ම මෘදුව ඒ හුස්ම පිට කරන්න. ඔබ ඒ හුස්ම පිට කරද්දී ඔබේ හිතේ තියෙන මට බැහැ, මට වාසනාව නැහැ කියන ඒ අඳුරු සිතුවිලි ඔක්කොම ඈතට ගලාගෙන යනවා සිතින් මවා ගන්න. දැන් ඔබේ මනසින් දකින්න ඔබ ඉදිරියේ මහා විශාල දිව්‍යමය දොරටුවක් තියෙනවා. ඒ දොරටුවෙන් ගලාගෙන එන්නේ සාමය සහ ආලෝකය පමණයි. එන්න අපි ඒ දොරටුවෙන් ඇතුළට යමු. ඔබ දැන් ඉන්නේ ලෝකයේ ආරක්ෂිතම තැන. මෙතන ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉන්නේ ඔබ සහ විශ්වය පමණයි. දැන් ඒ දිව්‍යමය ආලෝකය මැදින් ඔබ ඉදිරියට බලවතු දිව්‍යමය දූතයන් තිදෙනෙක් පැමිණෙනවා. ඔවුන් පැමිණියේ ඔබේ ප්‍රාර්ථනා අදම විශ්වයට ගෙන යන්නටයි. ඊ타ම සෙමින් ඔබේ දැස් විවෘත කරන්න. තිරයේ පිනෙන මේ බලගතු සංකේත තුන දෙස හොඳින් බලන්න. ඔබේ යටිහිතට වඩාත්ම සමීප වෙන ඔබේ දැස ඇද බැඳ තබා ගන්නා සංකේතය තෝරා ගන්න. රන්වන් ආලෝකය, the golden aura. මොනර පිහාටුව, the peacock feather. පලිංගු ආලෝකය, the healing light. ඔබ තෝරාගත් අංකය සහ ඒ සංකේතය නම පහලින් කමෙන්ට් කරන්න. ඔබේ ප්‍රාර්ථනාව විශ්වයට ගෙන යන්න අපි දැන් සූදානම් වෙමු. ඔබ තෝරාගත්තේ ඒ මහා බලගතු රන්වන් ආලෝකයේ නම් සොඳුරු ආත්මයනි. ඔබේ හදවතේ තියෙන ලොකුම ප්‍රාර්ථනාව වන්නේ ඔබේ ආර්ථික නිදහස සහ නිවසේ සෞභාග්‍ය ගැන නේද? මම දන්නවා පහුගිය කාලේ මුදල් ප්‍රශ්න නිසා ඔයා මොනතරම් නම් පීඩනයක් වින්දාද කියලා. ඔයාගේ ණයබර මොහොතින් මොහොත වැඩි වුණා. ඔයාගේ වියදම් පාලනය කරගන්න බැරි වුණා. ඔයා අලුත් ව්‍යාපාරයක් හෝ රැකියාවක් පටන් ගන්න හදද්දී හරියටම අන්තිම මොහොතේ මොකක් හරි බාධාවක් ඇවිත් ඒ දොර වැහිලා ගියා. ඔයාගේ දක්ෂතාවයට සරිලන වටිනාකමක් ඔයාට කවදාවත් ලැබුණේ නැහැ. මම හැමදාම මෙහිම දුක් විඳින්න ඕනේද කියලා හිතලා ඔයා තනිවම කඳුළු සැලුවා. හැබැයි මේ රන්වන් ආලෝකය හරහා ලක්ෂ්මී දේවිය අද ඔබේ ඒ හැම දුකකටම නිමාවක් ගේනවා. ඔබ තේරුම් ගන්න ඕන මුල්ම දේ තමයි ඔබේ ප්‍රාර්ථනාව විශ්වයට ඇහුණා කියන එක. අද මේ මොහොතේ ඉඳන් ඔයාගේ ආර්ථිකයට හරස් වෙලා තිබුණු හැම බාධාවක්ම හැම අඳුරු බලවේගයක්ම සුණු විසුණු වෙලා යනවා. ඔබ කොහෙත්ම බලාපොරොත්තු නොවූ අලුත් ආදායම් මාර්ග ඔබ වෙතට ගලාගෙන එන්න පටන් ගනීවි. හිර වෙලා තිබුණු මුදල් ඔබට නැවත ලැබෙන්න මාවත් විවෘත වේවි. රැකියාවේ ඔබ බලාපොරොත්තු වුණු ඒ ඉහළම තැනට යන්න, ව්‍යාපාරයේ මහා ලාභයක් ලබන්න මේ රන්වන් ආශිර්වාදය ඔබට පාර කපනවා. ඔයාගේ නිවසේ මෙතෙක් කල් තිබුණු හිස් බව නැති වෙලා මහා සෞභාග්‍යයක් පිරෙන්න යනවා. විශ්වය ඔබට පවසන තවත් රහසක් තියෙනවා. හදවතින්ම දන් දෙන්න. ඔබ අන් අයට උදව් කරද්දී ඔබේ ධනය දහස් ගුණයකින් වැඩි වෙලා
ඔබ වෙතටම ගලාගෙන එනවා. දැන් ඒ මහා මූල්‍ය නිදහස හදවතින්ම පිළිගනිමින් මේ වචන මෙනෙහි කරන්න. මම සෞභාග්‍යයට සුදුසෙක්මි. අසීමිත ධනය මා වෙත ගලා එයි. මම සෞභාග්‍යයට සුදුසෙක්මි. අසීමිත ධනය මා වෙත ගලා එයි. ඔබ තෝරාගත්තේ ඒ අලංකාර බලගතු මොනර පිහාටුව නම් සොඳුරු ආත්මෙනි. ඔබේ හදවතේ තියෙන ලොකුම ප්‍රාර්ථනාව වන්නේ ඔබේ රැකවරණය සහ සතුරු කරදර වලින් නිදහස් වීම ගැන නේද? පහුගිය කාලේ පුරාවටම ඔබට දැනුණා නේද? ඔබ කොයි පැත්තට හැරුණත් බාධා විතරයි කියලා. ඔබට රහසින් ඊර්ෂ්‍යා කරන ඔබේ දියුණුව දරා ගන්න බැරි අය ඔබට වලකපනවා. ඇස්වහා කටවහා හෝ කවුරු හරි කල අඳුරු බලවේගයක් නිසා ඔබේ ජීවිතය එකතැන පල් වෙනවා වගේ ඔබට දැනුණා. නීතිමය ප්‍රශ්න හෝ සෞඛ්‍ය ප්‍රශ්න එහෙමත් නැත්නම් පවුලේ අය අතර නිකරුණේ ඇතිවන ගැටුම් නිසා ඔයාගේ හිතේ තිබුණු සාමය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මාව ආරක්ෂා කරන්න කවුරුත් නැහැ කියලා හිතලා ඔයා බයෙන් පීඩණයෙන් හිටියා. හැබැයි සොඳුරු ආත්මයනි මේ මොනර පිහාටුව හරහා කතරගම දෙවියන් අද ඔබේ ඒ හැම බයක්ම නැති කරනවා. ඔබ තේරුම් ගන්න ඕන මුල්ම දේ තමයි ඔබේ ප්‍රාර්ථනාව දෙවියන්ට ඇහුණා කියන එක. අද මේ මොහොතේ ඉඳන් ඔබ වටා මහා විශාල දිව්‍යමය ආරක්ෂක පලිහක් නිර්මාණය වෙනවා. ඔබව රිදවන්න ඔබේ දියුණුව නවත්වන්න හදන කිසිම සතුරෙකුට මින් ඉදිරියට ඔබට අතක්වත් තියන්න බෑ. ඔබ ඉදිරියේ තිබුණු හැම නීතිමය ප්‍රශ්නයක්ම හැම ගැටලුවක්ම ජයග්‍රාහී ලෙස විසඳනවා. ඔබව රිදවපු ඒ හැම අඳුරු බලවේගයක්ම සුණු විසුණු වෙලා යනවා. ඔබ දැන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. කතරගම දෙවියන් ඔබට පවසන තවත් රහසක් තියෙනවා. බය වෙන්න එපා. ඔබ හරි පාරේ යන තාක්කල් කිසිම කෙනෙකුට ඔබව පරාජය කරන්න බැහැ. දැන් ඒ මහා දිව්‍යමය රැකවරණය ඔබේ ආත්මයට ඇතුළු කරගනිමින් මේ වචන මෙනෙහි කරන්න. මම විශ්වීය ආරක්ෂාව යටතේ සිටිමි. මම ජයග්‍රාහියෙක්මි. මම විශ්වීය ආරක්ෂාව යටතේ සිටිමි. මම ජයග්‍රාහියෙක්මි. ඔබ තෝරාගත්තේ ඒ පිරිසිදු දීප්තිමත් පලිඟු ආලෝකය නම්. සුන්දරු ආත්මයනේ. ඔබේ හදවතේ තියෙන ලොකුම ප්‍රාර්ථනාව වන්නේ ඔබේ ආදරය, සබඳතා සුවපත් වීම සහ මානසික සුවය ගැන නේද? ඔබේ ලොකුම ප්‍රශ්නය වුණේ සල්ලි නෙවෙයි. ඔබේ ප්‍රශ්නය වුණේ මාව තේරුම් ගන්න කිසිම කෙනෙක් නැහැ කියන මහා තනිකම. ඔය අනිත් අයට පණ වගේ ආදරය කළා. හැමෝටම උදව් කළා. ඒත් අවසානයේදී ඒ අය ඔබව තේරුම් ගත්තේ නැහැ. ඔයාගේ හිතේ තිබුණු හැම ආදරයක්ම හැම විශ්වාසයක්ම බිඳිලා ගියා. පවුලේ අය සමග හෝ ආදරවන්තයා සමග එහෙමත් නැත්නම් ඔබේම දරුවන් සමග ඇති වූ ගැටුම් නිසා ඔයාගේ හිත ඇතුළින්ම බිඳිලා ගියා. රැට තනිවම කොච්චරනම් කඳුළු සැලුවාද? ඔයාගේ මානසික සැනසීමේ දොරටුව සම්පූර්ණයෙන්ම වැහිලායි තිබුණේ. හැබැයි සොඳුරු ආත්මයනි මේ පලිඟු ආලෝකය හරහා අද විවෘත වෙන්නේ ඔබේ ආත්මීය සුවපත් වීමේ දොරටුවයි. ඔබ තේරුම් ගන්න ඕන මුල්ම දේ තමයි ඔබේ ප්‍රාර්ථනාව විශ්වයට ඇහුණා කියන එක. අද ඉඳන් ඔයාගේ හිතේ තියෙන මේ මහා බර, ඒ ඕවර්තින්කින් කරන ස්වභාවය සම්පූර්ණයෙන්ම මැකිලා යනවා. ඔබව රිදවපු ඔබේ ශක්තිය උරාගත්ත ඒ විෂසහිත සබඳතාවලින් විශ්වය ඔබව සදාහටම නිදහස් කරනවා. ඒ වෙනුවට ඔබට ඇත්තටම ආදරය කරන, ඔබට ගෞරව කරන, ඔබේ කඳුලක වටිනාකම දන්නා නිවැරදි පුද්ගලයන් ඔබේ ජීවිතයට ඇතුළු වෙනවා. ඔබ දැන් සම්පූර්ණයෙන්ම සුවපත් වෙමින් පවතිනවා. විශ්වය ඔබට පවසන තවත් රහසක් තියෙනවා. ඔබටම ආදරය කරන්න. ඔබ ඔබට ආදරය කරන මොහොතේ ලෝකයම ඔබ වෙත ආදරයෙන් ගලාගෙන එනවා. දැන් මේ දිව්‍යමය සුවය ඔබේ ආත්මයට ඇතුළත් කරගෙනමින් මේ වචන මෙනෙහි කරන්න. මගේ හිත සුවපත් වී ඇත. මම පිරිසිදු ආදරය සහ සාමය ලැබීමට සුදුසෙක්මි. මගේ හිත සුවපත් වී ඇත. මම පිරිසිදු ආදරය සහ සාමය ලැබීමට සුදුසෙක්මි. ආදරණීය සොඳුරු ආත්මයනි, අද ඔබ මේ අහන්නට යෙදුණු පණිවිඩය කිසිසේත්ම අහම්බයක් නෙවෙයි. මෙය ඔබ මෙතෙක්කල් පෙරම්පුරු
තනිවම කඳුළු සෙලූ ඒ සීලුම වේදනාවන්ට විශ්වය විසින් ඔබේ දෑතටම ගෙනවිද්දුන් දිව්‍යමය පිළිතුරයි. අදින් පසු ඔබේ ජීවිතයේ මෙතෙක්කල් වැසී තිබුණු ඒ අඳුරු දොරටු සියල්ලම සදහටම විවෘත වෙනවා. ඔබේ සියලුම ප්‍රාර්ථනා ඔබ හිතනවාට වඩා ඉක්මනින් ඉටුවෙමින් පවතින බවට මහා විශ්වමාතාව අද මේ මොහොතේ ඔබට සහතික වෙනවා. මේ මහා විශ්වීය ආශිර්වාදය ඔබේ ජීවිතයේ සදාකාලික සත්‍යයක් බවට පත් කරගන්නට නම් ඔබ එය මුළු හදවතින්ම පිළිගත යුතුයි. ඔබේ යටිහිතට මේ බලගතු ශක්තිය තදින්ම කාවද්දන්නට අතිශය ගෞරවනීය ලෙස මගේ ප්‍රාර්ථනාව අදම ඉටුවේ කියා පහලින් කමෙන්ට් කරලා මේ විශ්වීය සටහන තබන්න. එය නිකම්ම කමෙන්ට් එකක් නෙවෙයි. එය අදින් පසු ඇරඹෙන ඔබේ ජයග්‍රහණයේ මුද්‍රාවයි. ඒ වගේම ඔබේ අඳුරුතම කාලයේදී ඔබ තනි වී හනන විටදී පවා ඔබව අත් නොහැල ඒ මහා විශ්වමාතාවට ඔබේ කෘතවේදීත්වය පෙන්වන්න. විශ්වමාතාවට ස්තුතියි කියලා හදවතින්ම සටහන් කරන්න. ඔබ කෘතවේදී වන තරමටයි ඔබට විශ්වයෙන් තවත් ආශිර්වාදයන් ගලාගෙන එන්නේ. ඔබ අද ලැබූ මේ සැනසීම, මේ ආලෝකය තවත් කෙනෙකුටත් ලබා දෙන්න. මානසිකව වැටිලා පිහිටක් පතන ඔබේ ආදරණීයන් අතරේ මේ වීඩියෝව ෂෙයාර් කරන්න. ඔබ තව කෙනෙක්ගේ ප්‍රාර්ථනාවක් ඉටු කරන්නට පාර පෙන්වනවා කියන්නේ විශ්වය ඔබේ ජීවිතය තවත් දහස් ගුණයකින් ආලෝකමත් කරනවා කියන එකයි. නිරන්තරයෙන් මේ වගේ විශ්වීය ආශිර්වාදයන් සහ මඟ පෙන්වීම් ලබා ගන්න අපේ මේ විශ්ව පණිවිඩේ පවුලට අදම එකතු වෙන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අදින් පසු ඔබේ ඇසින් වැටෙන්නේ සතුටු කඳුළු පමණක්ම වේවා. ඔබට සියලු ප්‍රාර්ථනා ඉටු වූ කිසිදා දුකක් නොදැනෙන සෞභාග්‍යයෙන් සහ ආදරයෙන් පිරී ඉතිරි ගිය සුන්දර අනාගතයක් උදා වේවා. විශ්ව මාතාවගේ අසීමිත පිහිටයි. තෙරුවන් සරණයි.